ඔයා කැමතිද ඔයා ගැන හැමෝම කතා කරනවට? එහෙම නැත්නම් ඔයා ගැන අවධානය යොමු කරනවට ඔයා කැමති කෙනෙක්ද? ඔව් සාමාන්‍යයෙන් අපේ ජීවිතය ගත්තොත් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ අතර අවධානය යොමු වෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක අවධානය යොමු කරගන්න ගොඩක් කලාවට පෙළඹෙනවනේ අපිව. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපේ ජීවිතේ අපි ගත්තොත් මිනිස්සු තුල අවධානය යොමු කරන්න, අපේ දිහා බලන්න, අපි ගැන කතා කරන්න, අපේ නම හැම වෙලේම කියන්න ඔබ මම කැමති කෙනෙක් නම් අපි අනිවාර්යයෙන්ම ජනප්‍රියතාවයට ෆේමස් වෙන්න, පොපියුලර් වෙන්න, එහෙම නැත්නම් මේ කාලේ විදිහට ට්‍රෙන්ඩින් වෙන්න හරි ආස කෙනෙක් වෙන්න ඕන. මේක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඒක විවිධ විදිහට මිනිස්සු කරනවා. ඒක විවිධ හේතු තියෙනවා මිනිස්සු කරන්න. ඉතින් මේකේ විවිධ පැතිවලට අපිට කතා කරන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්න යන්නේ කිතුණු ඔබට මට මේ වගේ දේවල් උචිතද? අපි අපේ ආසාවන් තියෙන්න ඕනේ. අපේ අවධානය අපි ගන්න ඕන කෙනෙක්ද කියන එක අපි කතා කරන්න යනවා. ඉතින් ඉතිහාසය බැලුවොත් ඉතිහාසයේදී පවා ඒ කාලේ තිබුණු ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කතා අපි අදටත් කතා කරනවානේ. හැබැයි ගොඩක් වෙලාවට ඒ කාලේ ෆේමස් වෙන්න ග්‍රීක අය, ඒ වගේම රෝමාය, ඊජිප්තුවේ ඉන්න මිසරවරු, මේගොල්ලන් හරි කැමැත්තක් තිබුණා. ඒගොල්ලන් ඒකට භාවිතා කරා ළඟ ස්මාරක, එහෙම නැත්නම් ප්‍රතිමාවල් ඒගොල්ලන් හදලා ඒගොල්ලන් ඒවා ප්‍රධාන නගරේ තියලා තිබුණා මිනිස්සුන්ට දැනගන්න පිණිස. ප්‍රධාන අයව ඒ කියන්නේ සමහර වෙලාවට සටන් කරලා ඒගොල්ලන් දිනපු අයව ඒගොල්ලන් ප්‍රසිද්ධියේ ස්ටැචුස් හදලා තිබුණා. ඒ වගේම එහෙම නැත්නම් ක්‍රීඩා කරන ඔය ඔලිම්පික් වගේ දේවල් වුණත් පවා ඒගොල්ලන් හරි ප්‍රසිද්ධියට පත් කරපු දේවල්. ඒ කියන්නේ ඉතිහාසයේදී බැලුවොත් මේ ෆේමස් කියන වචනේ නම් හැදලා තියෙන ලතින් වචනයක් ෆෙමෝසස් කියන වචනේ භාවිතා කරලා මිනිස්සු එක ගොඩක් වෙලාවට ධනාත්මකව තමයි දකින්නේ ෆේමස් කියන එක. ඒගොල්ලන්ගේ හැකියාවල්, ඒ වගේම දක්ෂතාවයන්, කුසලතාවයන් පාවිතා කරලා ධනාත්මකව මේ ෆේමස් වෙන්න පාවිච්චි කරනවා. හැබැයි අපි ඉතිහාසය ගත්තොත් ඇඩෝබි හිට්ලර් වගේ අය එයා ගොඩක් ප්‍රසිද්ධයි. එයාව ගොඩක් අය අඳුරනවා. අද පොඩි ළමයෙක් වුණත් අවුරුදු ගාණක් ගියත් හැමෝම ඇඩෝබි හිට්ලර් කියන කෙනාව දන්නවා. ඒගොල්ලන් එයාගේ වටේ හිටපු කොට්ටාශය එයාව හොඳ මිනිසෙක් විදිහට දැක්කත් අපි දකිනවා එයාව කොච්චර දැනගත්තත් එයා නරකෙන් තමයි එයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රසිද්ධිය කියන එක හොඳ නරක දෙකම දෙපැත්තම ගන්න පුළුවන්. හොඳින් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්, නරකින් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. ඔබ දන්නවා බයිබලයේ දානියල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 15ට ගත්තොත් මං එක ස්ක්‍රීන් එකේ දාන්න. නෙබුකඩ්නේසර් කියන රජවරයා එයාගේ තාමත් විශාල රන් පිළිමයක් හදනවා ඒකට නමස්කාර කරන පිණිස. ඉතින් අපි දන්නවා ඒ නමස්කාරයේ ගෞරවය ලබන්න මෙයා ඒ පිළිමේ හදලා ගොඩාක් මිනිසුන්ට එන්න කියලා ඒකට නමස්කාරයේ සංගීත භාණ්ඩ වාදනය කරනකොට නමස්කාරය කරන්න ඕනේ. එයාට ඔළුවනවල ඒ ප්‍රතිචාරය දක්වන්න. කරේ නැත්තම් එයා ඒ මිනිස්සුන්ව ගිනි උදුනකට දානවා මරණයට. ඉතින් බලන්න මේ මිනිසයා තමන්ට ඒ ගෞරවය මහිමය ලබා ගන්න කරේ නැත්තම් බලහත්කාරයෙන් ඔහු ඒ ගිනි උදුනට දාන්නේ තමන් බලහත්කාරයෙන් ඒ මහිමයත් ගෞරවයත් ලබන පිණිස. මේ නෙබුකඩ්නේසර් රජවරයා අපිට මෙතන කියන්නේ ප්‍රසිද්ධ වෙන්න සහ එයා ෆේමස් වෙන්න මේක කරා කියලා. හැබැයි අපි දන්නවා එයාට මහිමය ගෞරවය ලබන, ඒ කියන්නේ ඇටෙන්ෂන් එක එයාත් විතර යවන්න මේ ස්මාරකයේ ප්‍රතිමාව හදලා මිනිසුන් තුලින් නමස්කාරය කරගන්න බලනවා. ඉතින් මනෝවිද්‍යාඥයෝ මේ කීර්තිය නැත්නම් ප්‍රසිද්ධිය ගැන විශ්ලේෂණය කරනවා එක ආටිකල් එකක. මං කියවන්නම් එක. අපට අන් අය විසින් වැදගත් සහ අගය කරනු ලැබීමට අවශ්‍ය වන අතර කීර්තිය එය ලබා දිය හැකිය. එය අපගේ ආත්ම අභිමානයද සම්බන්ධ කළ හැකිය. අපි ප්‍රමාණවත් තරම් හොඳ නැති බව අපට හැඟින්නේ නම්
අපගේ වටිනාකම ඔප්පු කිරීම මාර්ගයක් ලෙස අප කීර්තිය සෙවිය හැක. කියන්නේ කෙනෙක් හිතනවා නම් තමන්ගේ වටිනාකමක් නැහැ කියන එක අපි උත්සාහ කරනවා ඒ අභිමානය ලබා ගන්න. ඒ කියන්නේ අතුලාන්තයෙන් අපි හිතනවා අපි වටින්නේ නැහැ. අපි වැදගත් නැහැ. අපි අතුලාන්තයෙන් එක හිතන කෙනෙක් නම් අපි හිතනවා අනිත් අයගෙන් ඒ වටිනාකම ඒ කීර්තියෙන් ලබා ගන්න පුළුවන් කියලා. බලෙන් පළවෙනියටම මතක් වෙන නමක් තමයි ප්‍රසිද්ධ නමක් තමයි ආබ්‍රහම්. ඉතින් කිතුණු අය විතරක් නෙමෙයි ලෝකේ ඉන්න මං හිතන්නේ වැඩියෙන්ම කට්ටිය දන්න නම තමයි ආබ්‍රහම්. ඉතින් උප්පත්ති පොතේ 12:2-3 කියනවා මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹගේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නාට මම ශාප කරන්නෙමි. පොළවේ සියලු පවුල් නුඹ කරුණ කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක. ආමෙන්. ඉතින් ඔබ දන්නවා ආබ්‍රහම් කියන්නේ මේ අපි කොතනකවත් දැක්කේ නෑ බයිබලයට අනුව කිසිම තැනක ඔහු ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරේ නෑ. ඔහුගේ වැඩ කරගෙන හිටියා. නමුත් දෙවියන් වහන්සේ ආව තෝරගත්තා. ඉතින් දෙවියන් වහන්සේ තෝරගෙන එයාට ගමනක් යන්න එයාව පෙළඹුවා. හැබැයි ඔහු ඒකට කීකරු වෙලා ඒ ගමන ගියා. උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ ක්‍රමයට ඒ ඇදහිල්ලෙන් ඔහු ඒ ගමන ගියා. එතකොට දෙවියන් වහන්සේ කියනවා ඔයාව මම මහත් ජාතියක් කරනවා. ඔයාව ආශිර්වාද කරනවා. ඒ වගේම ඔයාගේ නාමය කීර්තිමත්. ඔබ මෝසස්ව දැක්කොත් මෝසස් කියන්නේ දෙවියන් වහන්සේ තෝරගත්ත මිනිසෙක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔහු ක්‍රියා කරපු මිනිසෙක්. ඉතින් ඔහුට කිසිම උවමනාවක් තිබුණේ නැහැ මේ ප්‍රසිද්ධ වෙන්න. ඔහු හිටපු මිසරේ ඔහු ලොකු තැනක ඔහු හිටියේ. නමුත් ඔහු එතනිනුත් පලා ගිහලා හැංගිලා ඉඳලා දෙවියන් වහන්සේ ඔහුට අඬ ගහනකොට ඔහු ඒ ක්‍රියාදාමයට එකතු වෙනවා. ඔහු ඒ කැමැත්ත අනුව උන්වහන්සේගේ කැමැත්ත අනුව උන්වහන්සේගේ සෙනඟව බේරගන්න තමයි කරන්නේ. හැබැයි අදටත් අපි මෝසස් ගැන කතා කරනවා. ඔහුට උවමනා වුණේ මම නායකයෙක් මට මගේ නම කීර්තිමත් කරන්න දෙවියන් වහන්සේ කියලා. එයා ඒව කරේ නෑ. එයා කැපී පෙනෙන්න උත්සාහ කරේ නෑ. එයා එතන ගිහිල්ලා දේවල් කරන්න උත්සාහ කරේ නෑ යට ඕන විදිහට. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව ඔහු ගමන් කරනකොට දෙවියන් වහන්සේ ආව ප්‍රසිද්ධ කළා තියෙනවා. අද වෙනකොට මෝසස් ගැන දන්නේ නැති කෙනෙක් නෑ. දසපනත දුන්නේ මෝසස් කියලානේ කියන්නේ නේ. දසපනත ගැන කියනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා මෝසස් ගැන තමයි කියන්නේ. හැම චරිතයක්ම දාවිත් උනත් වේවා සොලමන් වේවා නේද, හැම චරිතයක්ම පවුල්තුමා වේවා ඒගොල්ලන් උත්සාහ කරේ නෑ කිසිම කෙනෙක් ජනප්‍රිය වෙන්න. හැබැයි ඔවුන්ව පාවිච්චි කරනකොට ඒගොල්ලන් නිකම්ම ඒගොල්ලන්ගේ නම් කීර්තිමත් වුණා. සමහර බයිබලේ තියෙනවා ගොඩක් සේවය කරපු අය. හැබැයි ඒගොල්ලන්ගේ නමක් සඳහන් වෙලා නෑ. ඒ නගරේ නමින් යව කතා කරනවා. අපි දකිනවා සමාරිය ස්ත්‍රිය කවුද කියලා දන්නේ නෑ. ඒ කාලේ ගමේ ප්‍රසිද්ධ වෙන්නේ නැති. හැබැයි අපි දන්නේ නැහැනේ. සමාරිය ස්ත්‍රිය විතරයි දන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේ ආව ඒ නම කියන්න ඕන නම කියයි නැත්තම් නෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ අපි බලහත්කාරයෙන් ගිහිල්ලා අපි ප්‍රසිද්ධ වෙන්න හදන්න ඕනේ. අපි ඉන්න නගරේ වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, අපි ඉන්න සභාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි ඉන්න ලෝකෙ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්. අපි ඒවට තරඟකාරීත්වයකට ගිහිල්ලා අපි ඒක ලබා ගන්න උවමනා කරන දෙයක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ දෙන්න ඕන දෙයක්. ඒක තරඟකින් අපි කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අපි පවුලේ වුණත් අපි කැපී පෙනෙන්න ඇත්තටම උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ තමයි ඒ වටිනාකම දෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේ වටිනාකමක් දීලා තියෙන. ඊටත් වඩා වටිනාකමක් අපෙන් හොයන්න අවශ්‍ය නැහැ. මට මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ලොකු වටිනාකමක් දුන්නා. උන්වහන්සේ ලොකු මිලයක් ගෙව්වා. ඒ මිලේ ගෙවලා උන්වහන්සේ වටිනාකමක් දුන්නා.
ඊට පස්සේ මම තව වටිනාකම් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ මිනිස්සු තුළ. මිනිසුන්ගේ ගෞරවය බලාගෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ගොඩාක් විදිහට බැලුවොත් මිනිස්සු සහ කිතුණු සමාජය පවා තමන් වටිනාකමක් බාහිරෙන් ලබා ගන්න උත්සාහ කරනවා. යොහාන් 12:43 කියනවා මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වූවෝය. මෙතන කියනවා ඔවුන් දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වුණා කියලා. ඉතින් මෙතන කතා වෙන්නේ පරිසිවරු ගැන. හැබැයි පරිසිවරු නෙමේ. අපි හැමෝගෙම අපි සෝදිසි කරන්න ඕන, අපි කැමති වෙන්න ඕන දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයද එහෙම නැත්නම් මිනිස්යාගේ ගෞරවයද අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. තව බයිබල් පදයක් කියනවා මැතියු 23:5-7 මම කියවන්න. ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයාට පෙනෙන පිණිසය. ඔවුන් තමාගේ පිලාක්තරී පළල් කර වරහන තුළ තියෙනවා තමන්ගේ වස්ත්‍රවල දාවුලු මහත් කරති. මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම් පොළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බී කියනු ලැබීමට කැමැති වෙති. මෙතනදී කියනවා සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස. හැම දෙම කරන්නේ මිනිස්සු මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස. මෙතන ඇත්තටම මේ කණ්ඩායමට කතා කරනවා විතරක් නෙමෙයි. මේ රබ්බී වලට කතා කරනවා විතරක් නෙමෙයි. අපිට මේ පදේ අපි ගැනත් කතා කරනවා. අපි රබ්බිලා නෙමෙයි. නමුත් අපි හැමෝම අපිට දෙවියන් වහන්සේ කතා කරනවා මේ අපි කරන්නේ දෙයක් මේ මිනිස්සුන්ට පේන්නද. මෙතනද කියනවා ඔවුන් තමන්ගේ පිලාක්තරී පළල් කර. ඒ කියන්නේ වස්ත්‍ර වල දාවුලු මහත් කරති කියන. ඒ කියන්නේ ඒගොල්ලන් තමන් කොච්චර ශුද්ධවන්තයෝද කියන එක. ශුද්ධවන්තයෝද කියන එක පෙන්වන්න හදනවා ඇඳුමේ. මේ බයිබල් පදෙත් එක්ක මට එක්තරා වීඩියෝ එකක් මතක් වුණා. මේ මෑතකදී මම දැක්කා මම නිකන් TikTok එකේ මේ තොරතුරු වෙන මම ස්ක්‍රෝල් ඩවුන් කරනකොට මම දැක්ක දෙයක් තමයි එක්තරා පුද්ගලයෙක් කතා කරනවා. එයා කිතුණුවෙක් කියලා තමයි කියන්නේ. එයා කියනවා අපේ ආත්මික මට්ටම මනින්න පුළුවන්ලු අපේ ඇඳුමේ. හරිද? ඒ කියන්නේ අපි හොඳම ඇඳුමක් අඳිනවා නේද? ඒ කියන්නේ ගණන් වැඩි පවුන් ගාන ඩොලර් ගාන වැඩි ඇඳුමක් රුපියල් වලින් ගත රුපියල් ගාන වැඩි ඇඳුමක් ඇඳොත් අපේ ආත්මික තත්ත්වය වෙනස් වෙලා ඊට වඩා ඉහළ තත්ත්වයකට ඇවිල්ලා. ඉතින් ඇඳුම්ම තමන්ගේ ආත්මික මට්ටම වෙනස් කරනවලු. ඉතින් එයා දැන් ඉස්සරහින් නෑලු. දැන් එයා ලොකු මුදලක් දීලා අඳින්න එයාට පෙළඹීම ආවේ. එයාගේ ආත්මික මට්ටම වෙනස් වෙච්ච නිසා. ඉතින් බලන්න මේ තරම් බොරු උගන්වන ගුරුවරු කියන අය ඉන්නවා. මන්දම කොච්චර සල්ලි දීලා අඳින එකක්ද? දිලිසෙන එකක්ද කියන එක තමන්ගේ ආත්මික මට්ටම මනින්න බෑ. මොකද බයිබලේ මම එක ඔබට කියන්නම්. ලූක් 16:19 ඉඳන් 20 කියනවා රන්රිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇඳා වූ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ එක්තරා ධනවතෙක් සිටියේය. වනවලින් ගැවසීගත් ලාසරස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේය. මේ කතාව ගොඩක් අය දන්නවා. ඉතින් පොඩි ළමයෙකුණත් මේ කතාව දන්නවා. හැබැයි මන් දන්නේ මේ කතාව කියවලා නැද්ද ඔය බොරු ගුරුවරු කියන අය. මොකද හේතුව රන්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇත්තා වූ මනුෂ්‍යයා අපායට ගියා. ඒ වගේම මුකුත් නැති මේ වනවලින් ගැවසිලා හිටපු මිනිස්සයා ස්වර්ග රාජ්‍යයට ගියා. රන්නිල් වස්ත්‍ර සිහින් රෙදි කියන එක බයිබලේ බැලුවොත් එයා පෝසත් මිනිසෙක් කියන එක තමයි මෙතන පෙන්눔 කරේ. පෝසත් ඇඳුම් ඇඳයි කියලා ඔයාගේ ආත්මික මට්ටම තීරණය වෙන්නේ නැහැ. ඔබ අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න ඔයා දිනවා කියන්න පුළුවන්. මේ LGBTQ කිව්වහම ඇඳුමෙන් තමයි ගොඩක් වෙලාවට මේ මිනිස්සු තමන් LGBT කියන අනන්‍යතාවය පෙන්වන්නේ. තමන් ලෙස්බියන් කෙනෙක්ද ගේ කෙනෙක්ද කියන එක ගොඩක් වෙලාවට ඇඳුමෙන් තමයි ඒගොල්ලන්ගේ අනන්‍යතාවය පෙන්වන්න හදන්නේ. ඉතින් ඒකෙන් ඔන්න ආත්මික මට්ටම අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ. හැබැයි අපි අඳින ඇඳුමේ වටිනාකම අපේ ආත්මික මට්ටම මනින්න බෑ. උපදේශ 22:1 කියන බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන් රිදී වලට වඩා කරුණාවද අගනේය. ධනවත් කමට වඩා ඔයාගේ හොඳ නම
ඇත්තටම වටිනවා දෙවියන් වහන්සේ මේ වචනේ කියන්නේ. ඉතින් අපේ නම හොඳින් තියෙන එක ඉතාමත්ම වටිනවා. ඒකට අපි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මම නම් කියන්නේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩේ උන්වහන්සේට කීකරු වෙලා යන ගමනක් නම් උන්වහන්සේ හොඳ නම අපි තුල තබයි. විශේෂයෙන් තව දෙයක් තමයි අපේ තලන්ත හැකියාවන් අපි පාවිච්චි කරනවා ලෝකයේ දේවල්. ඒවල් තුලින් මිනිස්සු ගොඩක් ජනප්‍රිය වෙනවා. ජනප්‍රිය ප්‍රසිද්ධිය අපේ තලන්ත හැකියාවන්. ඒ තලන්ත හැකියාවන් මිල හැමෝටම දුන්නේ මුළු ලෝකෙටම දීලා තියෙන දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන පිණිස. හැබැයි ලෝකෙ මිනිස්සු ගොඩක් වෙලාවට ඒව දන්නේ නැහැ. යාට සින්දු කියන්න පුළුවන් නෑ. ඒගොල්ලන් වොයිස් යයි අරකට යයි නේද ස්ටාර්ස් අරව මේවා තියෙන කම්පිටිෂන්ස් වලට යයි. ගිහිල්ලා ඒකේ ජනප්‍රිය වෙන්න බලයි. හැබැයි ඒ ජනප්‍රියතාවය මුදල් වෙන්න පුළුවන්. ඒගොල්ලන් තව දෙයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කිතුණු ඔබ මට දැනගත්තට පස්සේ අපේ තලන්ත හැකියාවන් අපේ දෙවියන් වහන්සේ උදෙසා තමයි ඒව පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය මාධ්‍යයන් අද දීලා තියෙන ජනප්‍රියතාවය කියන එක වැරදි දෙයක් නෙමෙයි. ඒක අපි කරන්න ඕනේ ඇයි කියන එකයි වැදගත්තේ. කීර්තිය ලබා ගන්න ඕනේ අපිටද එහෙම නැත්නම් අපේ දෙවියන් වහන්සේටද අපි ඒ කීර්තිය ලබා දෙන්න ඕන. අපේ තලන්ත හැකියාවන් පාවිච්චි කරලා උන්වහන්සේව මහිමයට පත් කරන්න. ගීතිකාවක් කියන්න, චිත්‍රයක් අඳින්න, ඔය ෆොටෝස් හදන්න පුළුවන් කෙනෙක් ෆොටෝස් හදලා දාන්න, Facebook එකේ, TikTok වල, Instagram එකේ එහෙම කියලා මම මාව ප්‍රොමෝට් කරගන්නවද? මාව මිනිස්සු අතරට මම කවුද කියන එක පෙන්නනවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ උදෙසා ඔබගේ දේවල් පාවිච්චි කරනවද කියන එක. ඒක ඔබගේ කැමැත්ත, ඒක ඔබට දැනෙන්න, ඒක අවබෝධ වෙන්න ලැබෙන්න කියලා අපි යාචනා කරනවා. මොකද මම පවා ඒක වැරදි විදියට පාවිච්චි කරා. ඒක තේරුම් ගියාම නෑ මම මේක කරන්න දෙවියන් වහන්සේගේ මහිම උදෙසා කියනකොට මම ඒක පාවිච්චි කරන්න තීරණය ගත්තා. ඉතින් ඒ වගේම අපි ඊළඟට කතා කරන්න යන මිනිස්සු මේ ජනප්‍රියතාවය තුලින් කරන භයානක දේවල්. 1970 ගණන් වල විශාල පිරිසක් විශ්වාස කරපු ජිම් ජෝන්ස් ගැන තමයි කතා කරන්න යන්නේ. එයා පාස්ටර් කෙනෙක්, ඒ වගේම කල් ලීඩර් කෙනෙක් කියලා කියනවා. ඔහු එක්තරා ප්‍රදේශයක තැනක් හදලා ඒ ප්‍රදේශයට නම දානවා The People's Temple කියලා. ඉතින් මොහු ගොඩක් වෙලාවට ඉතාමත්ම හොඳින් දේශනා කරනවා, හීලිං සර්විසස් කරනවා. ඒ වගේම මෙයා හැම කෙනෙක්ටම සභාවට එන්න අවසර දීලා තිබුණා. ඉතින් කාලේ සුදු අය විතරයි වෙනම එන්නේ, කළු අය වෙනම එනවා. නමුත් මේගොල්ලන් සුදු කළු දෙගොල්ලන්වම චර්ච් එකට ගෙන්ව ගන්නවා. ඉතින් මෙයා ඉතාමත් හොඳ චරිතයක් විදිහට ජනප්‍රිය වෙනවා. මිනිස්සු මේ ජනප්‍රියතාවය නිසා මෙයාගේ දේශනා අහන්න එනවා, හීලින් සර්විස් වලට එනවා. ඒ වගේම එයා මිනිස්සුන්ට උදව් කරනවා. ගොඩාක් දේවල් මෙයා තුලින් කරනවා. ඉතින් මෙයා හරි ජනප්‍රියයි, බලෙන් එයා ශක්තිමත් වෙනවා, මුදල් වලින් ශක්තිමත් වෙනවා. ඒ වගේම එයාට හොඳ නමක් ගොඩනගා ගන්නවා. ඉතින් හැබැයි මෙයාගේ ක්‍රියාදාමය වෙන පැත්තකට යොමු වෙනවා. අපිට ආරංචි වෙනවා 1978 නොවැම්බර් 18 වෙනිදා ඔහුගේ ඉන්න සියලු දෙනාටම වහපොවලා ඔහුත් වෙඩි තියා ගන්නවා. මෙතනදී මිනිස්සු 900ක් විතර ප්‍රමාණයක් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුට ඒ ගම්මානයේ ඇතුලෙන් එළියට යන්න බැරි වෙන්න ඔහු සිකියුරිටි එකක් හදනවා. යන අයව පැනලා යන අයව ඔහු තුවක්කුකාරයන් ගෙනල්ලා වෙඩි තියනවා. ඉතින් එච්චර භයානක ලෙස මොහු ක්‍රියා කරනවා. අදත් මේ ලෝකේ මේ වගේ මිනිස්සු ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේට දෙන්නා වූ ගෞරවය එයාලා ලබාගෙන ජනප්‍රිය වෙලා බලෙන් තමන් මිනිස්සු කොට්ටාශයක් එකතු කරගෙන මිනිස්සු මුලාවේ දාන ගුරුවරු අදත් ඉන්නවා. හොඳ දේශකයෝ, හොඳ සුව කරන්නෝ අදත් ඉන්නවා. Your fingers numb in your right hand. Reach the fingers out that are bothering you. Now, is the pain gone?
තවත් කොට්ටාශයක් ඉන්නවා ලෝකෙ තමන්ගේ ඇඳුමෙන් පැළඳුමෙන් වෙනස් වෙන මූණ කටින් වෙනස් වෙන ඒගොල්ලන් සමහරට වැඩිපුර ෆැන්සි විදියට මේ වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හොඳ ඇඳුම් පැළඳුම් ඇඳලා තමන් රත්තරන් බඩු ලොකුවට දාලා විශේෂ පෙනුමක් පෙන්වන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒගොල්ලන් හරි කැමති ජනප්‍රිය වෙන්න. ඒගොල්ලන්ගේ සමාජය වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්. ඒගොල්ලන් කැපිලා පේන්න බලනවා. ගොඩක් වෙලාවට දැන් ඒකට ඉඩකඩ ලැබලා තිනවා Facebook මාධ්‍ය, TikTok, Instagram වලින්. ඒගොල්ලන් ගොඩක් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරනවා. නැටුමෙන්, ගැයුමෙන්, ඇඳුම් පැළඳුම් වලින් ඒගොල්ලන් මිනිස්සු අතරට යන්න ඒගොල්ලන් උත්සාහයක් දරනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට ලෝකෙ මිනිස්සු කරනවා. හැබැයි කිතුණු අපි ඒක කරන එක උචිතද නැද්ද කියන එක දැන් ඔබ තේරුම් අරගන්න ඇති කියලා මම හිතනවා. මේ කාන්තාව ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච කාන්තාවක්. ඇය නිල් චිත්‍රපටිවල ඉන්න කාන්තාවක්. හැබැයි ඇය ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි ඇය නොමිලේ වැඩිපුර පිරිමි ප්‍රමාණයක් එක්ක දවසකට ගත කිරීම. ඉතින් මෙවැනි දේවල් කළ ප්‍රසිද්ධ වෙලා වරප්‍රසාද ලබාගෙන ඉතාමත්ම වටිනා දේවල් ගන්න ඇය පෙළමිලා ඉන්නවා. බලන්න අද ලෝකේ මේ ලෝකෙ මිනිස්සු පාපය කියන දෙයට ඉතාම ජනප්‍රියතාවයක් දෙනවා. ජනප්‍රියතාවයෙන් මුදල් ඒ වගේම බලය ලබා ගන්න මොන තරම් දේවල් ලෝකෙ මිනිස්සු කරනවද? අවසාන වතාවට ක්‍රියා 12:22 ඉඳන් 23ට කියවමු. සෙනග හඬනගා කතා කොට මේ මිනිසෙක්ගේ හඬ නො දෙවි කෙනෙකුගේ හඬයයි කීවෝය. ඔහු ඒ ගෞරවය දෙවියන් වහන්සේට නුදුන් බැවින් ස්වාමින් වහන්සේගේ දූතයෙක් එකෙනෙහිම ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කන ලදව මැරුණේය. මේ හෙරොද් කියන රජවරයාට සෙනග හඬනගලා කියනවා මිනිසෙක්ගේ කටහඬක් නෙවෙයි දෙවි කෙනෙක්ගේ කටහඬක් තමයි ඇහුනේ කියලා. මේ ගෞරවය දෙවියන් වහන්සේට දෙන්නේ නැතුව හෙරොද් කරන්නේ එයාට ඒ ගෞරවය ලබා ගන්නවා. ඉතින් ඒ වෙලෙම ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඇවිල්ලා ඔහුට පහර දෙනවා. පණුව ගහලා තමයි මෙයා මැරෙන්නේ. උන්වහන්සේ දෙන තලන්ත හැකියාවන් අපි උන්වහන්සේව මහිමයට පත් කරන්න, උන්වහන්සේව ගෞරවයට පත් කරන්න පාවිච්චි කරන්න ඕනේ. අපේ ජනප්‍රියතාවයට, අපේ කීර්තියට, අපේ ගෞරවයට ඒව පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් මතක තියාගන්න ඕන උන්වහන්සේටම මහිමයත් ගෞරවයත් ප්‍රදානය කරන්න. අපි හොඳ මාතෘකාවක් මම හිතනවා මේ කතා කරේ. ඔයගලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මොකද මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් ඒකට උත්තරේ දෙන්න. එහෙනම් ඔයගලන් හැමෝටම ජේසු පිහිටයි.